right. අපි අද සූදානම් මූලක්ෂණ සිතියම් වල පරිමාණය මූලක්ෂණ සිතියම් වල පරිමාණය කියන කාරණාව තමයි සාකච්ඡා කරන්න ලෑස්ති. මම හැමදාමත් කියනවා වගේ පුතේ හරි සරලව තමයි මේවා ඉගෙන ගන්න ඕන. මම ලොකු දේවල් ඇටියට ඔලුවට ගන්න එපා. අනික සතුටින් නේ සතුටින් ඉගෙන ගත්තාම හොඳට මේවා ඔලුවට වදිනවා. සිතියමක පරිමාණය කියන්නේ මොකක්ද බලමු. මේ බලන්නකෝ. මෙන්න මෙහෙම කියන පුතේ සිතියම් පරිමාණයට මේ තියෙන්නේ පුතේ ලංකාවේ සැබෑ භූමිය. මේ තියෙන්නේ සැබෑ භූමිය. මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් මෙන්න මේ සැබෑ භූමියේ තියෙන භූදර්ශනය පැතලි තලයක එහෙම නැත්නම් ද්විමාන තලයක ඇඳ දැක්වුවා. ඒකට අපි කිව්වේ සිතියම. මේ තියෙන්නේ සිතියම එහෙනම් හොඳේ. මේ තියෙන්නේ සැබෑ භූමිය මේ තියෙන්නේ පුතේ සැබෑ භූමිය. මේ තියෙන්නේ සිතියම. හරි. එතකොට සිතියමේදී කරේ සැබෑ භූමියේ තියෙන භූදර්ශනය හොඳේ. සැබෑ භූමියේ තියෙන භූදර්ශනය එයාලා ඇඳ දැක්වුවා සිතියමේ. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? සැබෑ භූමියේ තියෙන භූදර්ශනය සිතියමට ගේනකොට ගැටලුවක් තියෙනවනේ පුතේ. මොකද්ද ගැටලුව? සැබෑ භූමිය විශාලයි සිතියම කුඩායි. සැබෑ භූමිය විශාලයි සිතියම කුඩායි. සිතියම චූටි කොලයකනේ අඳින්නේ. දැන් එහෙනම් මොකද්ද ප්‍රශ්නේ? මේ බලන්නකො මං කියනවා ඔයාට මගේ රූපයක් අඳින්න කියලා. ලලිත් මීමුරේගේ රූපය අඳලා දෙන්න කියනවා ඔයාට A4 ෂීට් එක. එහෙනම් මේ බලන්නකො. ඔන්න බලන්න. එතකොට ඔයා මෙන්න මේ වගේ ප්‍රශ්නයකට මුහුණ පානවනේ. මොකද්ද ප්‍රශ්නේ? මේ ඉන්නේ ලලිත් මීමුරේ. හරි? මේ ඉන්නේ ලලිත් මීමුරේ. ඔන්න ලලිත් මීමුරේ. හැබැයි ඔයාට මේ අඩි 5ක් උස 5යි 3ක් උස ලලිත් මීමුරේ සෙන්ටිමීටර් කීපයක් තියෙන මේ වාගේ කුඩා කොළයක තමයි අඳින්න වෙන්නේ. මේ තියෙන්නේ A4 එක. A4 ෂීට් එක. එහෙනම් ලලිත් මීමුරේ ටිකක් ගොඩක් ලොකුයි. ඔයා අඳින්න හදන කොළේ පොඩි. දැන් මොකද කරන්නේ? දැන් මොකද්ද ඔය ප්‍රශ්නේ? දැන් ප්‍රශ්නයකට මුණ පානවා. ලොකු සයිස් එකෙන් ඉන්න ලලිත් මීමුරේ පොඩි සයිස් එකේ තියෙන කොළයකට ගන්නේ කොහොමද කියන ගැටලුව ඔයාට එනවා. ඕකට තමයි පරිමාණය කියන්නේ. ඔය ගැටලුවට විසඳුම පරිමාණය. එහෙනම් ඔයා හදා ගන්නවා පරිමාණයක් මෙහෙම. කොහොමද? ඔයා හදා ගන්නවා පරිමාණයක්. ලලිත් මීමුරේ අඩි 5යි අඟල් 3ක් උසයිනේ. ඔයා හදා ගන්නවා මෙන්න මෙහෙම චූටි කතාවක්. මොකද්ද කතාව? ලලිත් මීමුරේගේ එක අඩියක් සඳහා මගේ කොලේ මම දෙනවා සෙන්ටිමීටර මෙච්චර ප්‍රමාණයක්. මොකද්ද? ලලිත් මීමුරේගේ එක අඩියක් සඳහා මම මේ කොලේ පාවිච්චි කරනවා කියද? සෙන්ටිමීටර් 4ක්. තේරුණාද? නැත්නම් සෙන්ටිමීටර් 5ක්. 5ක් කියමුකෝ. එහෙනම් ලලිත් මීමුරේ උසයි අඩි 5යි අඟල් 3ක්. මම ලලිත් මීමුරේගේ සෑම අඩියක් සඳහාම සෙන්ටිමීටර් 5ක් පාවිච්චි කරනවා. එහෙනම් කොච්චරද උස එන්නේ මගේ චිත්‍රේ? ලලිත් මීමුරේ 5යි උස අඩි මන් දෙන්නේ එක අඩියකට සෙන්ටිමීටර් 5යි නම් මගේ චිත්‍රයේ උස තිබ්බගේ මට අඩි 5ට සෙන්ටිමීටර් 5 කැලි 5ක් දුන්නම සෙන්ටිමීටර් 25ක්. ඔන්න ඕක තමයි පරිමාණය. හැබැයි ඕක පරිමාණය කියන එක අපි දැන් ලස්සන ක්‍රමයකට කියමුකෝ. මොකද්ද? මෙහෙම කියන්නේ. ඇත්තටම ලලිත් මීමුරේගේ ඔළුවේ සිට බෙල්ලට ඇති දුරයි මම අඳින චිත්‍රයේ ලලිත් මීමුරේගේ බෙල්ලේ සිට ඔළුවේ සිට බෙල්ලට ඇති දුරයි අතර රැඳෙන අනුපාත අගයට අපි කියනවා පරිමාණය. මූලක්ෂණ සිතියමේ පරිමාණය කියන්නේ මොකක්ද එහෙනම්? සැබෑ භූමියේ A සහ B අතර ඇති දුරයි සිතියමේද සිතියමේ යන්නේ දැන් අපි අඳපු සිතියම තමයි මේ. එහෙනම් සිතියමේ තියෙනනේ පුතේ A සහ B කියලා ස්ථාන දෙකක්. අයි මොකද A භූමියමනේ සිතියමේ යන්නේ. එහෙනම් සැබෑ භූමියේ A සහ B කියන ස්ථාන දෙක අතර තියෙන දුර වෙනුවෙන් සිතියමේ අපි ලබා දෙන දුරෙහි ඇති අනුපාත අගයට අපි කියන්නේ සිතියම් පරිමාණය කියලා. පැහැදිලි? එහෙනම් සැබෑ භූමියේ මෙච්චර ප්‍රමාණයක් සඳහා
සිතියමේ අපි මෙච්චර ප්‍රමාණයක් පාවිච්චි කරනවා කියන එක තමයි සිතියම් පරිමාණය. පැහැදිලි? right. එහෙනම් ඔන්න සිතියම් පරිමාණය කියන එක මොකක්ද කියලා දැන් දන්නවා. එහෙනම් සිතියම් පරිමාණය දන්නවා අපි දැන්. සිතියම් පරිමාණයක් පාවිච්චි කරන්නේ ඇයි? ඒකට උත්තරයක් එපයි. ඇයි පුතේ සිතියමකට පරිමාණයක්? පුතේ සැබෑ භූමිය විශාල වන අතර සිතියම කුඩා වේ. එහෙනම් විශාල භූමියක් කුඩා සිතියමකට හකුලුවා ගන්නා විට නිශ්චිත අගයකට අනුව ඒක හකුලුවා දක්වන්න ඕන. නැත්නම් ඒ වගේ අතර පවතින දුරාගයන් පිළිබඳව නිසි අවබෝධයක් අපිට ගන්න බැරි වෙනවා. එනිසා සිතියමක් පාවිච්චි කොට ඒ ඇසුරින් සැබෑ භූමිය ඊටා නිවැරදිව තේරුම් ගන්න නම් සිතියමකට පරිමාණයක් අත්‍යවශ්‍යයි. right. දැන් එන සිතියම් වල පරිමාණය කියන්නේ මොකක්ද කියලා දන්නවා. දැන් අපි යනවා භූලක්ෂණ සිතියම් වල පරිමාණය ඉදිරිපත් කරන ආකාරයන් මොනවද කියලා බලන්න. මේ පුතේ භූලක්ෂණ සිතියම් වල පරිමාණය ඉදිරිපත් කරනවා ආකාර ප්‍රධාන ආකාර දෙකකට. එකක් නියෝජ්‍ය පරිමාණය අනුපාතයක් ලෙස පරිමාණය දැක්වීම, අනිත් එක රේඛීය පරිමාණය. මම අද ඔයාලට කතා කරන්න හදන්නේ නියෝජ්‍ය පරිමාණය පිළිබඳව. පුතේ නියෝජ්‍ය පරිමාණය කියලා කියන්නේ සැබෑ භූමියේ පරිමාණය සහ සිතියමේ පරිමාණය අනුපාත වටිනාකම් ඇසුරින් ප්‍රකාශ කිරීමට අනුපාතයක් ලෙස ප්‍රකාශ කිරීම. පැහැදිලිද? සැබෑ භූමියේ යම් ස්ථාන දෙකක් අතර පවතින දුර සහ එම ස්ථාන දෙකම සිතියමෙත් තියෙනවනේ. එහෙනම් සිතියමෙත් එම ස්ථාන දෙක අතර තියෙන දුරයි සැබෑ භූමියේ එම ස්ථාන දෙක අතර පවතින දුරයි අතර රැඳෙන අනුපාත අගයට තමයි කියන්නේ නියෝජ්‍ය පරිමාණය. එහෙනම් සිතියම් සඳහා භාවිතා කරන ලද පරිමාණය අනුපාතයක් ලෙස ප්‍රකාශ කරන එකට අපි කියන්නේ නියෝජ්‍ය පරිමාණය. ඔයා දන්නවද වැඩ? මේක තමයි ජනප්‍රියතම පරිමාණ ක්‍රමය. හොඳේ. ජාත්‍යන්තර පරිමාණයක් මේක. හොඳේ. අපි දැන් උදාහරණ කීපයක් ලියලා බලමු. ඔය නියෝජ්‍ය පරිමාණ සඳහා උදාහරණ. පැහැදිලිද? දැන් මේ බලන්නකෝ. මොකද්ද මේ අනුපාතය? මේ බලන්න. අපි නිකන් ඉස්සෙල්ලා ගමුද 1:10000 කියන එකේ අනුපාතය මොකද්ද කියන එක. ඔය ලියලා තියෙන්නේ පුතේ 1:10000යි. ඒ කියන්නේ මේ 1:10000යි කියන්නේ. පුතේ නියෝජ්‍ය පරිමාණයේදී මුලින් සඳහන් වෙන්නේ සිතියමේ පරිමාණය වන අතර අග්ගිස්සේ තියෙන්නේ භූමියේ පරිමාණයයි. මේක ඔය කිව්වේ මම. මෙන්න මේ මුල තියෙන්නේ 1 කියලා කියන්නේ සිතියමේ පරිමාණය. සිතියම මේ තියෙන්නේ. මේ අග තියෙන්නේ සැබෑ භූමිය. පැහැදිලි? සැබෑ භූමිය. ඔය තියෙන්නේ. එහෙනම් මේ මොකද්ද කියන්නේ? සිතියමේ එකක් සැබෑ භූමියේ එවැනි කොටස් 10000ක් වන බව. 10000ක් වන බව. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ. ඔය අනුපාත ගණනක් නෙමෙයි තියෙන්නේ. දැන් අනුපාත ගණන් ලියනකොට පුතේ මිනුම් ඒකකයක් පාවිච්චි කරන්න බෑ. නමුත් මේක ඇතුලේ මිනුම් ඒකකයක් තියෙනවා. මිනුම් ඒකකේ ලියලා නැහැ. ඒ විතරකුත් නෙමෙයි. දෙපැත්තෙම තියෙන්න ඕන එකම මිනුම් ඒකකයක්. එක පැත්තක එක මිනුම් ඒකකයක් අනිත් පැත්තේ තව මිනුම් ඒකකයක් තියෙන්න බෑ. මේ අහන්නකෝ. උදාහරණයක් කියන්නද? මෙන්න මේ අනුපාතය දන්නවද? 1ට 2ට 3 අනුපාතය. අහලා තියෙනවද? ඔය පුතේ 1ට 2ට 3 අනුපාතය කියලා කියන්නේ අර ඔයාලා දන්නවනේ බිමට කොන්ක්‍රීට් දාන්නේ. ඔය කොන්ක්‍රීට් දාන්නේ පුතේ. සිමෙන්ති වැලි මැටල් එහෙම කලවම් කරලා කොන්ක්‍රීට් දානව නේද? අන්න ඕකේ තියෙන අනුපාතයක් 1ට 2ට 3 අනුපාතය කියලා. ඔය මොකද්ද දන්නවද? මේ මුලින් තියෙන සිමෙන්ති. මේ තියෙන්නේ වැලි. මේ තියෙන්නේ මැටල්. එහෙනම් සිමෙන්ති වැලි මැටල් වල අනුපාතය තමයි තියෙන්නේ. මනින්නේ මොකෙන්ද දන්නවද? මේ සිමෙන්ති එක තාච්චියකට වැලි තාච්චි 2යි. ඒ වගේම මැටල් තාච්චි 3යි. ඕක තමයි ඔය අනුපාතය. එහෙනම් මොකද්ද බලන්නකො මැනලා තියෙන එකම එකෙන්නේ. නැතුව මේ සිමෙන්ති තාච්චියෙන් මැනලා, වැලි තාච්චියෙන් මැනලා, මැටලු තාච්චියෙන් මැනලා.
හැබැයි සිමෙන්ති තාච්චියක් දාලා වැලි බාල්දි දෙකක් දාලා මේ මැටල් සවල් 3ක් දාන්නේ නැහනේ. එමුණොත් මිශ්‍රණය අවුල්. කචල් වෙනවා. එකම මිනුමෙන් මනින්න ඕන. එහෙනම් අනුපාත ගණන් වලට පොදු කොන්දේසියක් තමයි එකම මිනුමකින් තියෙන්න ඕන. එහෙනම් 1/10000 කියන්නේ මොකද්ද බලමු දැන් එහෙනම්. පුතේ 1/10000 කියන්නේ මෙහෙම එකක්. මේ සිටිය මේ 1 සෙන්ටිමීටරයක් සමාන කරලා මොනවටද? සැබෑ භූමියේ මොනව වෙන්න ඕනද එහෙනම්? 1 සෙන්ටිමීටර වෙන්න බෑ. සැබෑ භූමියේ සෙන්ටිමීටර් 10000කට. ඕක තමයි පුතේ මේකට 10000 කියන එකේ තේරුම. තේරුණාද? එහෙනම් දෙපැත්තෙම තියෙන්නේ එකම මිනුම් එකකකින් මනින ලද අංක දෙකක්. එහෙනම් මුල තියෙන්නේ සිතියමේ අංකය, අග තියෙන්නේ සැබෑ භූමියේ දෙන අංකය. එහෙනම් 1/10000 කිව්වම හරි කියවෙන්නේ සිතියමේ සෙන්ටිමීටර් එකක් සැබෑ භූමියේ සෙන්ටිමීටර් 10000ක් වනවාය කියන එක. එහෙනම් මොකද්ද මේ? පරිමාණය කිව්වේ මොකද්ද? සිතියමේ සැබෑ භූමියේ යම් ස්ථාන දෙකක් අතර පවතින දුර සිතියමේ එම ස්ථාන දෙක අතර පවතින දුරත් එක්ක දක්වන සම්බන්ධයට අපි කියන්නේ සිතියම් පරිමාණය කියලා. එහෙනම් සුදු පුතා මේ කියන්නේ සිතියමේ සෙන්ටිමීටර් එකක දුරක් යනු සැබෑ භූමියේ සෙන්ටිමීටර් 10000ක් වනවාය කියන එක. පැහැදිලිද? එහෙනම් ඔන්න නියෝජ්‍ය පරිමාණයේ කතන්දරي දැන් හරි. දැන් බලමු 1/50000 කියන්නේ මොකද්ද කියන එක. 1/50000 එහෙනම් මේ මුල තියෙන්නේ සිතියම අග තියෙන්නේ භූමිය. එහෙනම් දැන් අපි දැනගන්න ඕන මේක ඇතුලේ මෙන්න මේ සෙන්ටිමීටර් කියන කතාව හංගලා තියෙන්නේ. සෙන්ටිමීටර් කියන කතාව හංගලා තියෙන්නේ. එහෙනම් මේ මොකද්ද කියන්නේ? සිතියමේ සෙන්ටිමීටර් එකක් සමානයි සැබෑ භූමියේ සෙන්ටිමීටර් 50000කට කියන එක. දැන් ඔක තීරුම් ගන්නකොට පොඩි මෙහෙම වැඩකුත් කරන්න වෙනවා. කොහොම වැඩක්ද? පුතේ සිතියම ගත්තොත් එහෙම මෙහෙම කුඩා කොලයක් නේ. සිතියමක් කියන්නේ මෙහෙම කුඩා කොලයක්. අපි මේ කුඩා කොලයක දුරමන ඉන්නේ සාමාන්‍යයෙන් සෙන්ටිමීටර නැත්නම් මිලිමීටර වලින්නේ. එහෙනම් සිතියමේ සෙන්ටිමීටර පාවිච්චි කරන්න අපිට ලේසි. හැබැයි සැබෑ භූමියේ සෙන්ටිමීටර වලින් මනින්න ගියොත් පණයයි නේ පුතේ. පණයයි. නේ? ඔව්. මේ බලන්නකෝ. ඔන්න. දැන් මං ඉන්නේ තෙල්දෙනියේ. මං දැන් තෙල්දෙනිය සඳහා තෙල්දෙනිය නගරය මෙන්න මෙහෙම 1/50000 පරිමාණයට තෙල්දෙනිය නගරය මෙහෙම සිතියමක අඳිනවා. මෙන්න මෙහෙම මට සිතියමක් එනවා. ඔන්න තෙල්දෙනිය නගරය. දැන් මම යටින් දාලා තියෙනවා මේකේ නියෝජ්‍ය පරිමාණය 1/50000යි කියලා. දැන් මම මේ අදපු සිතියම ඔයා පාවිච්චි කරනවා. ඔයා ඉන්නේ තෙල්දෙනිය නෙමෙයි. ඔයා ඉන්නේ රත්නපුරේ. හැබැයි ඔයා පාවිච්චි කරන මං අදපු තෙල්දෙනිය සිතියම. මං අදපු තෙල්දෙනිය සිතියමේ මෙන්න මෙතන තියෙනවා පුතේ තෙල්දෙනිය ජාතික පාසල. මෙතන තියෙනවා පුතේ තෙල්දෙනිය හොස්පිටල් එක. හරි. එහෙනම් මෙන්න පුතේ පාසල මෙතන තියෙනවා හොස්පිටල් එක. හරි. 1/50000ට අඳපු තෙල්දෙනිය මැප් එක. දැන් ඔයාට දැනගන්න ඕන වෙනවා තෙල්දෙනියේ පාසල සහ තෙල්දෙනිය හොස්පිටල් එක අතර ඇත්තටම කොච්චරක් දුරයිද කියලා. බලන්න ඕන. දැන් ඔයා සිතියමේ මනිනවා තෙල්දෙනිය පාසල සහ රෝහල අතර කොච්චරක් දුරයිද කියලා. මැන්නහම හරියටම මේ පෑනෙන් එකක් තියනවා දුර. මේ දෙක අතර දුර මේ වගේ පෑනෙන් එකක්. තියෙනවා. සිතියමේ. එහෙනම් 1/50000 නිසා ඔයා තේරුම් ගන්න ඕන මේ ඇත්තටම භූමියේ තෙල්දෙනිය පාසල සහ තෙල්දෙනිය රෝහල අතර මේ වගේ වුණා කීයක් දුරයිද? මේ වගේ වුණා 50000ක් දුරයි. එහෙනම් දැන් මොකද කරන්නේ? ඇත්තටම අපි ඉස්කෝලේ ළඟ ඉඳලා තෙල්දෙනිය පාසලේ ඉඳලා තෙල්දෙනිය රෝහලට
ඇත්තටම තෙල්දෙනිය භූමියේ මැන්නොත් එහෙම මේ පෑනෙන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 49000යි 50000 කියලා ගණන් කරපුවම ඔන්න එතන පාසල හම්බ වෙනවා. අමාරුයි නේ. අමාරුයි නේ ඔක් කරන්න. නේ? ඒ නිසා අපි භූමියේ දුර කියනකොට අපි ඒ තියෙන සෙන්ටිමීටර් අගය පරිවර්තනය කරගන්නවා කිලෝමීටර වලට. එතකොට මරු. එතකොට ඕන එක්කෙනෙකුට තේරෙන්න කියන්න පුළුවන්. මොකද කරන්නේ එහෙනම්? අපි බලනවා සුදු පුතා කොහමද? සෙන්ටිමීටර් 50000ක් කියලා කියන්නේ කිලෝමීටර් කීයක්ද කියලා බලනවා. පුතේ කිලෝමීටර එකට සෙන්ටිමීටර් කීයක් තියෙනවද? කිලෝමීටර එකට තියෙනවා සෙන්ටිමීටර් ලක්ෂයක්. කිලෝමීටර එකට සෙන්ටිමීටර් ලක්ෂයක් තියෙනවා. හැබැයි නමුත් මෙතන අපි දීලා තියෙන්නේ 50000යි. එහෙනම් සෙන්ටිමීටර් ලක්ෂයක් යනු කිලෝමීටර් එකක් නම් සෙන්ටිමීටර් 50000ක් කියලා කියන්නේ කිලෝමීටර් කොච්චරද? භාගයක්නේ. භාගයක්නේ. නේ? අන්න එහෙනම් අපි දැන් තේරුම් ගන්නවා අපේ අතේ තියෙන සිතියමේ පාසල සහ හොස්පිටල් එක අතර දුර සෙන්ටිමීටර් 1යි. එසේනම් සැබෑවටම තෙල්දෙනියේ භූමියේ පාසල සහ රෝහල අතර දුර තියෙන්න ඕන කිලෝමීටර් භාගයක්. දැක්කද? අන්න ඕක තමයි පුතේ 1.50000 කතාව. පැහැදිලිද? එහෙනම් සුදු පුතා නියෝජ්‍ය පරිමාණය කියන්නේ අරුමයක්ද? නෑ. පරිමාණය අනුපාතයක් ලෙස ප්‍රකාශ කිරීම අනුපාතයක් ලෙස සඳහන් කිරීමට අපි කියන්නේ නියෝජ්‍ය පරිමාණය කියලා. මූලක්ෂණ සිතියම් වල පුතේ නියෝජ්‍ය පරිමාණ තියෙනවා පුතේ 3ක්. නියෝජ්‍ය පරිමාණය අනුව මේකට ලක්ෂ්‍ය පරිමාණයට අපි කියන්නේ කුඩා පරිමාණ කියලා. කුඩා පරිමාණ. මේකට 25000 කියන්නේ විශාල පරිමාණ කියලා. එහෙනම් මේක කුඩායි මේක විශාලයි. දැන් මේ දෙක මැද තියෙන ඕන මධ්‍ය පරිමාණයනේ. මධ්‍ය පරිමාණ කියලා කියනවා. පැහැදිලිද? දැන් පොඩි ගැටලුවක් තියෙන්න පුළුවන් සර් ඉලක්කම වැඩි වුණාම කුඩා වෙන්නේ කොහොමද කියලා. මෙහෙම හිතන්නකෝ දැනට. මෙතන කුඩා කියලා කියන්නේ වෙන මොනවත් නෙවෙයි ලක්ෂයක් නේ පුතේ මේ. සෙන්ටිමීටර ලක්ෂයක්. එහෙනම් සිතියමේ සෙන්ටිමීටරයකින් ආවරණය කරපුවා සෙන්ටිමීටර ලක්ෂයක්. ඉතින් පුතේ සෙන්ටිමීටර ලක්ෂයක් වෙනකොට සිතියමේ 1 සෙන්ටිමීටරයක් තියන්නේ. මෙතන සැබෑ භූමියේ සෙන්ටිමීටර 50000ක් වෙනකොට මෙතන තියෙන සෙන්ටිමීටර 1ක්. මෙතන සෙන්ටිමීටර 25000ක් වෙනකොට ඒ කියන්නේ සෙන්ටිමීටර 1ක්. එහෙනම් මට කියන්නකෝ මේ 25ට එකක් තියෙන එකයි ලක්ෂයට එකක් තියෙන එකයි අතරින් එක කොහෙද ලොකු? ලක්ෂයකට තියෙන එකට වඩා 25000කට තියෙන එක විශාලයි. ඒ නිසා මේක විශාල පරිමාණ. මේක කුඩා පරිමාණ. මේ දෙකම අතර ගියා මධ්‍ය පරිමාණ කියලා මේක කියනවා. නියෝජ්‍ය පරිමාණය. ඔක අපි ඊළඟ දවසේ වර්ගඵලය ගණනය කිරීම, දුර ගණනය කිරීම, වැඩි ප්‍රමාණාත්මක ගණනය කිරීම සහ සිතියම් විශාලනයේ සංකෝචනය කියන කාරණාවෙදී ඔක ලස්සනට සාකච්ඡා කරනවා. පැහැදිලිද? දැන් නියෝජ්‍ය පරිමාණය හරියට මොළුවට වැදුනොද කියන එක බලා ගන්න තියෙනවා පුතේ පොල් ඉඩමක් පැත්තක දිග කිලෝමීටර් 2යි. කිලෝමීටර් 2යි අනෙක් පැත්ත කිලෝමීටර් 1යි. පොල් ඉඩමක්. මොකද්ද මේ ඉඩම? පොල් ඉඩමක්. පොල් ඉඩම. මේ පොල් ඉඩම එකට ලක්ෂයේ පරිමාණයට එවැගේම එකට 50000 පරිමාණයට එවැගේම එකට 25000 පරිමාණයට ඇන්දොත් එහෙම පැත්තක දිග කොච්චරක් වෙනවද කියලා පොඩ්ඩක් බලන්න පුළුවන්ද? තේරෙනවද බලන්න. පාඩ වදිනවද බලන්න ඔළුවට. සැබෑ භූමියේ තියෙන පොල් ඉඩමේ පැත්තක දිග තියෙනවා කිලෝමීටර් 2ක් අනිත් පැත්ත කිලෝමීටර් 1යි. එහෙනම් එකට ලක්ෂයට ඇන්දොත් එහෙම සිටියම ඒ සිටියමේ තියෙන පොල් ඉඩම පැත්තක දිග සෙන්ටිමීටර කීයක් වෙන්න ඕනද? එහෙනම් එකට ලක්ෂය කියලා කියන්නේ පුතේ 1 කිලෝමීටරයක් සඳහා සිටියමේ සෙන්ටිමීටර් එකක් කියන එකනේ. එහෙනම් එකට ලක්ෂය කියන්නේ මොකද්ද පුතේ?
එකට ලක්ෂය කියලා කියන්නේ සැබෑ භූමියේ 1 කිලෝමීටරයක් සඳහා සිතියමේ සෙන්ටිමීටර් එකක් කියන එක. එකට 50000 කියලා කියන්නේ සැබෑ භූමියේ කිලෝමීටර් එකක් සඳහා සිතියමේ සෙන්ටිමීටර් දෙකක් කියන එක. එකට 25000 කියලා කියන්නේ සැබෑ භූමියේ කිලෝමීටර් එකක් සඳහා සිතියමේ සෙන්ටිමීටර් 4ක් කියන එක. ඉතින් දැන් ලේසියි. පොල්ලිඩම අදින්න. අපි යනවා ලක්ෂ්‍ය පරිමාණයට පොල්ලිඩම අදින්න. පැත්තක දිග සෙන්ටිමීටර් 2යි. එහෙනම් සෙන්ටිමීටරයක් සමානයි කිලෝමීටර් එකක් කියන්නේ ලක්ෂයේදී. එහෙනම් කිලෝමීටර් 2යි නම් සෙන්ටිමීටර් 2ක් අදින්න වෙනවා. කිලෝමීටර් 1යි නම් සෙන්ටිමීටර් 1ක් අදින්න වෙනවා. ඔන්න ඔච්චරයි. එහෙනම් පොල්ලිඩමේ දිග සෙන්ටිමීටර් 2යි සෙන්ටිමීටර් 1යි. එකට 50000 කියන්නේ කිලෝමීටරයක් සඳහා සෙන්ටිමීටර් 2ක් වෙන් කරන්න ඕනේ කියන කතාව. එහෙනම් කිලෝමීටර් 2ක පැත්තක් සඳහා සෙන්ටිමීටර් 4ක් අදින්න වෙනවා. කිලෝමීටර් 1ක පැත්තක් සඳහා සෙන්ටිමීටර් 2ක් අදින්න වෙනවා. ඔන්න පොල්ලිඩම මෙච්චරක් විශාලයි. එකට 25000 කියන්නේ කිලෝමීටර් 1ක් සඳහා සෙන්ටිමීටර් 4ක් ඕන කියන කතාව. එහෙනම් මෙතන තියෙනවා කිලෝමීටර් 2ක්. එකකට 4යි නම් දෙකකට 8ක් ඕන වෙනවා සෙන්ටිමීටර්. අර පැත්ත 2යි එහෙනම් 4ක් ඕන වෙනවා සෙන්ටිමීටර්. ඔන්න 25000 පරිමාණයට ගන්නවා පොල්ලිඩම. පැහැදිලිනේ? එහෙනම් පුතේ උසස් පෙළ භූගෝල විද්‍යාවට ඔයා 90ත් 100ත් අතර එකක් ගන්න වෙනවා. ඒ තුනක් දැම්මත් පුතේ කැම්පස් යන්න බෑ ඉසෙන් දෙක නැතුව. එහෙනම් ඉහළ ඉසෙන් දෙකක් ගන්න නම් 90 100 අතර එකකට ඔයා යන්න ඕන. එහෙනම් ජෝග්‍රෆි වල එකක් කවුරුනේ බලාපොරොත්තු වෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ලොකු බරක් දඩ බරක් තියන්න ඕන ප්‍රායෝගික භූගෝල විද්‍යාව පේපර් එකට. කාදලිද? MCQ 10යි තව ලකුණු 60යි දෙවෙනි කොටසට ඔක්කොම ලකුණු 70ක් තියෙන ප්‍රායෝගික භූගෝල විද්‍යාව. මේ 70න් අඩුම 65ක්වත් ඔයා ගන්න ඕන. ගන්න නම් මේ ප්‍රායෝගික භූගෝල විද්‍යාවේ තියෙන ඔය පොඩ්ඩක් ඔය සරල නෑ කියන දැනෙන කාරණා ටික ටිකක් ඔයා බරට ඔලුවට ගන්න ඕන. ඒ නිසා හැමෝම 30ම කරන්න ඕන. සරලව විෂය කාරණාව ඔලුවට ගන්න ඕන ඔයා. පාඩම් කරන්න එපා. පාඩම් කරලා පුතේ ජෝග්‍රෆි කොට දාගන්න බෑ. ජෝග්‍රෆි කොට දාගන්න වෙන්නේ අවබෝධයට අරගෙන. ඒක වලට කරන්න පුළුවන්. ජීව අධිමාත්‍රා YouTube නාලිකාව ඒකට මේ උදව් කරන්න හදන්නේ. එහෙනම් ඒකකට අවශ්‍ය ජෝග්‍රෆි නිසි මාත්‍රාව ජීව අධිමාත්‍රා නාලිකාවෙන් ඔයාලට ගන්න කියලා කියනවා. subscribe කරන්න, share කරන්න, ඒ වගේම comments කරන්න. හොඳයි. ඒ නිසා අපි ඊළඟට හම්බ වෙනවා රේඛීය පරිමාණය, සිතියම් විශාලනය, සක්කෝචනය සහ වර්ගඵලය ගණනය කිරීම මෙන්ම දුර ගණනය කිරීම කියන කාරණාවත් එක්ක. right? එහෙනම් දරුවෙකුට ජය වේවා. මේක දිනන්න ඕන ග්‍රේස් එකක්. හොඳයි. දිනන්න පුළුවන්. ඒ නිසා ඔයාලට ඕන වෙන්නේ නිසි මාත්‍රාව පමණයි. එහෙනම් උත්තර හදන අලුත් ආකෘතිය ජීව අධිමාත්‍රා. right.